හරිද? හරි. අපි පටන් ගමු. භූගෝල විද්‍යාවේ මූලික සංකල්ප. භූගෝල විද්‍යාව හැඳින්වීම අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ භූගෝල විද්‍යාව අපි හඳුන්වනකොට අපි ග්‍රීක අර්ථයක් සහ සිංහල අර්ථයක් කියලා අපි වෙන වෙනම ඉගෙන ගන්නවා. ඉතින් ග්‍රීක අර්ථය තමයි භූගෝල විද්‍යාව කියන එකේ ග්‍රීක අර්ථය තමයි. ඒක අපි ඉංග්‍රීසියෙන් කියනකොට ජියෝග්‍රැෆි කියලා කියන්නේ. ජියෝග්‍රැෆි කොටස් දෙකකට බෙදනවා අපිට හඳුන ගන්න පුළුවන් වෙන ග්‍රීක අර්ථයේ ජියෝ සහ ග්‍රැෆි කියලා. ජියෝ කියන්නේ පෘථිවිය, ග්‍රැෆි කියන්නේ විස්තර කිරීම. අපි දන්නවා විස්තර කිරීම. එතකොට ග්‍රීක අර්ථයට අනුව ජියෝග්‍රැෆි කියන එකේ තේරුම තමයි පෘථිවිය විස්තර කිරීම කියලා. හරිද? හරි. භූගෝල විද්‍යාව හැඳින්වීම දැන් අපි කතා කරා ග්‍රීක අර්ථය කතා කරානේ. දැන් අපි යන් සිංහල අර්ථයට. සිංහල අර්ථයේ අපිට තියෙන්නේ භූගෝල විද්‍යාව කියලා අපි කියනකොට භූගෝලය කියන්නේ පෘථිවියනේ නේද? භූගෝලය කියන්නේ පෘථිවිය. එතකොට විද්‍යාවක් කියන්නේ මොකද්ද? විද්‍යාවක් කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව හේතු සාධක සහිතව කරුණු විග්‍රහ කිරීම තමයි විද්‍යාවක් කියලා කියන්නේ. හරිද? නිරීක්ෂණ පරීක්ෂණ යොදා ගනිමින් කරන ලබන හේතු සාධක සහිතව විග්‍රහ කිරීමක් තමයි විද්‍යාවක් කියලා කියන්නේ. ඉතින් දැන් අපි කිව්වොත් භූගෝල විද්‍යාව කියන්නේ පෘථිවිය පිළිබඳව හේතු සාධක සහිතව විග්‍රහ කිරීමක් තමයි සිංහල අර්ථයට අනුව භූගෝල විද්‍යාව හඳුන්වලා තියෙන්නේ. දැන් බලමු අපිට දීලා තියෙන නිර්වචනේ භූගෝල විද්‍යාව ලෙස හඳුන්වන්නේ පෘථිවි ගෝලය පිළිබඳව හේතු සාධක සහිතව කාලීනව හා අවකාශීයව කරුණු අධ්‍යයනය කිරීමයි. මේ නිර්වචනයේදී අලුත් වචන දෙකක් අපිට හම්බ වෙනවා. මොකද මේ කාලීනව හා අවකාශීයව කියන්නේ? භූගෝල විද්‍යාව කියන්නේ පෘථිවි ගෝලය පිළිබඳ හේතු සාධක සහිතව අධ්‍යයනය කරන විෂයක් කියලා අපි දැන් දන්නවා. මොකද මේ කාලීනව හා අවකාශීයව කියන්නේ? කාලීනව කියන්නේ කාලයෙන් කාලයට. දැන් භූගෝල විද්‍යාව කාලයෙන් කාලයට වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනව නේද? දැන් අපි බලන්න අපි කාර්මික විප්ලවය පටන් ගන්න කලින් තිබ්බ අපේ පෘථිවියද දැන් තියෙන්නේ. ඒ කියන්නේ භෞතිකමය වශයෙන් සහ මානුෂ භූදර්ශනය වශයෙන් ඒක දැන් අපි ඒක ඉස්සරහට හම්බ වෙනවා. ඒ කියන්නේ භෞතිකව කියන්නේ දැන් අපි ඉස්සර ආදිතම මිනිස්සු ශිලා යුගය, ඒ කියන්නේ ගල් යුගය, ඊළඟට ඩේර යුගය, ඒ ආදි වශයෙන් විවිධ යුග පහු කරගෙන එන්නේ. ඉතින් මේ ගල් යුගයේදී අපිට මේ වගේ ගොඩනැගිලි ඊළඟට මේ වගේ දැන් අපි කතා කරේ අපි හදාගත්ත දේවල්නේ. ඊළඟට අපිට තිබ්බද මේ ගල් යුගයේදී අපිට තිබ්බා ස්වභාවික සම්පත්. අපිට තිබ්බා මැණික්, ඒ වගේම මේ මොනවාද ස්වභාවික වායු වර්ග, මේ ස්වභාවික තෙල් නේද. ඉතින් ඒවා අපි ප්‍රයෝජනයට ගත්තද? නෑ නේද? දැන් අපි වර්තමානයේ වෙනකොට මේවා මේ එක දේවල් අරගෙන, ඒ කියන්නේ දැන් අපි හිතමු ස්වභාවික පෙට්‍රෝලියම් තෙල්, ඉතින් ඒවා අපි ප්‍රයෝජනයට ගන්නවා දැන්. ඒ තමයි කාලීනව වෙනස් වෙච්ච භූගෝල විද්‍යාව. ඒ කියන්නේ කාලෙන් කාලයට වෙනස් වෙනවා. දැන් අපි දැන් වර්තමානයේ තියෙන විදිහට නෙමෙයි අනාගතයේ භූගෝල විද්‍යාව කියන විෂය පවතින්නේ. දැන් අපි ඉගෙන ගන්නකොට මේ තවත් මේ විෂය පරාසය පුළුල් වෙනවා. තේරුණාද? අවකාශීයව කියන්නේ දැන් අපේ ලංකාවේ තියෙන භූගෝල විද්‍යාව නෙමෙයි. ඒ කියන්නේ භූගෝල විද්‍යාව කියන්නේ ඒ විෂය ඉගෙන ගන්න උදාහරණ නෙමෙයි. ඒ වගේම අපේ සංස්කෘතික පසුබිම නෙමෙයි, භෞතික පසුබිම නෙමෙයි ඇමරිකාවේ තියෙන්නේ. අපිට ඍතුමය බලපාන්නේ නැහැ. නේද? ඍතු බලපාන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ ඍතු බලපානවා නේ. මේ කියන්නේ සිසිර කාලය, සරත්, වසන්ත, ඉතින් මේ වගේ එක එක ඍතු බලපානවා ඇමරිකාව වගේ රටවල. දැන් ලංකාවට එහෙමද? නැහැ. ලංකාවෙත් ඇවිල්ලා අවකාශමය විවිධත්වයක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් නුවරඑළියේ තියෙන කාලගුණයේ දේශගුණයේ නෙමෙයි අපේ මේ හම්බන්තොට මාතර වගේ පළාත්වල තියෙන්නේ. තේරුණාද? ඉතින් භූගෝල විද්‍යාව කියන්නේ පෘථිවි ගෝලය පිළිබඳව හේතු සාධක සහිතව කාලීනව හා අවකාශීය කරුණු අධ්‍යයනය කිරීමක් කියලා මෙතනදී කියලා තියෙනවා. ආයෙත් අපි කතා කරනවා භූගෝල විද්‍යාවේදී අධ්‍යයනය කරන්නේ මොනවද කියලා. භූගෝල විද්‍යාවේදී ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කරනවා අපි භෞතික භූදර්ශනය හා මානුෂ භූදර්ශනය කියලා කොටස් දෙකක්. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් නැහැ අපි තව කොටසක් ඉගෙන ගන්නවා ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා. ළමයි මේකෙදි ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන්නේ අපි
භෞතික භූදර්ශනය හා මානුෂ භූදර්ශනය කියන දෙකේම තියෙන දේවල් අපිට ඉගෙන ගන්න ලේසි වෙන්න අපිට විවිධ සංඛ්‍යාන ක්‍රම ඊළඟට විවිධ සිතියම් විවිධ මේ ක්‍රමශිල්ප භාවිතා කරගෙන ඉගෙන ගැනීමක් තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාවේදී වෙන්නේ. එතකොට භෞතික භූදර්ශනය කියන්නේ ඒක නෙමෙයි. සහ මානුෂ භූදර්ශනය කියන්නේත් ඒක නෙමෙයි. භෞතික භූදර්ශනය කියන්නේ ස්වභාවිකවම නිර්මාණය වෙච්ච පරිසරයේ තියෙන ස්වභාවිකවම නිර්මාණය වෙච්ච භූදර්ශනය අපි ඉගෙන ගන්න එකට තමයි භෞතික භූදර්ශනය කියන්නේ. මානුෂ භූදර්ශනය කියන්නේ ස්වභාවික නිර්මාණය වෙච්ච නෙමෙයි මිනිස්සු විසින් නිර්මාණය කරන ලද මේ පරිසරය අධ්‍යයනය කිරීමක් තමයි මානුෂ භූදර්ශනයේදී වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් භූගෝල විද්‍යාවේදී අධ්‍යයනය කරන්නේ භෞතික භූදර්ශනය සහ මානුෂ භූදර්ශනයයි කියලා. හරි. ඊළඟට බලමු පෘථිවිය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම. හරි. ඒක අපි දැන් දන්නවා පෘථිවිය පිළිබඳ කරුණු අධ්‍යයනය කරනකොට අවකාශය සහ කාලීනව අපි කරුණු අධ්‍යයනය කරනවා. තේරුණාද? දැන් මේවට අපි උදාහරණ අපේ තියරි නෝට් එකේ තියෙනවා සම්පූර්ණයෙන්ම ෆිල් කරපු නෝට් එකක් අපි ඔයගලන්ට දෙන්නේ. ඉතින් ඒ නෝට්ස් ටික ඔයාලට ලබා ගන්න ඕන නම් අපේ අර මම කලින් ටියුට් එකේ උඩම නම්බර එකක් තියෙනවා 076 335 40 85. ඒ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න අපිට තියරි ටියුට් එකයි ෂෝට් නෝට් එකයි අවශ්‍යයි කියලා. එතකොට ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා හරි. දැන් අපි යමු ඉස්සරහට. අපි දැන් කතා කරමු භූගෝල විද්‍යාව මගින් අවකාශය හා කාලය පදනම් කරගෙන භෞතික හා මානුෂ පරිසරය අධ්‍යයනය කිරීමක් වෙනවා. හරිද? මේ ඒක හඳුනා ගන්න පුළුවන් වෙන මම පොඩි ෂෝට් නෝට් එකක් වගේ එකක් හැදුවේ මෙතනත්. ඉතින් මේකෙන් ඔයගලන්ට තේරෙනවනේ. ඉතින් අවකාශය හා කාලය පදනම් කරගෙන තමයි භෞතික හා මානුෂ භූදර්ශනය භූගෝල විද්‍යාව මගින් අධ්‍යයනය කරන්නේ. හරි. අපි යමු අපේ පාඩමේ අන්තිමට කලින් තියෙන මාතෘකාවට. හරි. භූදර්ශනය. මොකද්ද මේ භූදර්ශනය කියන්නේ? භූදර්ශනය කියන්නේ මේ පෘථිවි සැලැස්ම. ඒ කියන්නේ පෘථිවිය. තේරුණාද? පෘථිවිය තමයි අපේ භූදර්ශනය කියලා අපි කියන්නේ භූගෝල විද්‍යාවට අනුව. ඉතින් භූදර්ශනය අපි භෞතික සහ මානුෂ විදිහට කොටස් දෙකකට බෙදෙනවා භෞතික සහ මානුෂ විදිහට. ඉතින් භෞතික සහ මානුෂ භූදර්ශනයේ ගැටලු සහ විවාදිත පැන නගිනවා. මොනවද මේ ගැටලු සහ විවාදිත කියන්නේ? ළමයි මේ ගැටලු සහ විවාදිත කියන්නේ භෞතික පරිසරයෙන් ගැටලු වෙනවා අපිට. මානුෂ පරිසරයෙන් අපිට ගැටලු වෙනවා. හරිද? අපි ඒවා කොහොමද ඒවා මේ අධ්‍යයනය කරන්නේ සහ අධ්‍යයනය කළා අපි ඒවට විසඳුම් සොයන්නේ කොහොමද කියලා අපි මුලින්ම ස්ථානීය පරිමාණයකින් බලනවා. ඒ කියන්නේ අපි අදාළ ස්ථානයේට ගිහිල්ලා හරි නැත්නම් අපි ද්විතීක මේ හරි තෘතීකව හරි තොරතුරු ලබාගෙන ඉතින් අපි ඒ ස්ථානීය පරිමාණය ගැන ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවට විසඳුම් සාකච්ඡා කරනවා. ඊට පස්සේ ස්ථානීය පරිමාණයෙන් එහාට ගියාම ප්‍රාදේශීය පරිමාණය තියෙනවා. ප්‍රාදේශීය පරිමාණයෙන් එහාට ගියාම ගෝලීය පරිමාණයත් ගෝලීය පරිමාණයේ එහාට ගියාම ඉතින් අපි මේකට මේ විදිහට ගැටලු සහ විවාදිත හඳුනා ගන්න කරන මේ ස්ථානීය පරිමාණය ප්‍රාදේශීය පරිමාණය ගෝලීය පරිමාණය ඒ අපි process එකට අපි කියනවා සාකල්‍ය ප්‍රවේශයකින් අධ්‍යයනය කිරීම කියලා. හරිද? හරි. ඒ කියන්නේ භෞතික සහ මානුෂ භූදර්ශනය ස්ථානීය ප්‍රාදේශීය ගෝලීය ආදී වශයෙන් සාකල්‍ය ප්‍රවේශයකින් අධ්‍යයනය කිරීමක් මෙහිදී සිදු කරනවා. ඉතින් අපි දැන් මෙහිමයි මේ පළවෙනි පාඩමේ ඕගලන්ට තියෙන මුල්ම තියෙන මාතෘකාවක්. නමුත් මම ඒක අන්තිමට ගත්තා. මේක ඇවිල්ලා ටිකක් මොකක්ද ඒ කියන්නේ ඔයගොල්ලෝ පොඩි අවධානයකින් යුතුව මේක අහගන්න ඕනේ. ගොඩාක් MCQ වලට එන කොටසක් නිසා. ඉතින් අපි බලමු භූගෝල විද්‍යා නිර්වචන. හරිද? භූගෝල විද්‍යා නිර්වචන විවිධාකාරයෙන් දීලා තියෙනවා. නමුත් අපිට තියෙන්නේ අධ්‍යයනය කරන්න 12 වසර 13 වසරට ඒ කියන්නේ A level වලට අපිට තියෙන්නේ මේ භූගෝල විද්‍යා නිර්වචන දෙක මේ තමයි භූගෝල විද්‍යාවට අදාළ නිර්වචන දෙක කියලා කියන්නේ. හරිද? පළවෙනි එක තමයි මිනිසා හා පරිසරය අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය භූගෝල විද්‍යාවයි. හරිද? මිනිස්සුයි පරිසරයයි අතර තියෙන සම්බන්ධතාවය කියන එක අධ්‍යයනය කරන්න තමයිලු භූගෝල විද්‍යාව කියලා කියන්නේ.
හරි ඒක කියලා තියෙන්නේ කාල් රීටර් සහ ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ට් කියන විද්‍යාඥයෝ දෙන්න. කාල් රීටර් සහ ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ට්. හරිද? මේ මිනිසා හා පරිසරය අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය කියන භූගෝල විද්‍යා නිර්වචනයෙන් අපිට පැහැදිලි වෙනවා පරිසරය මිනිසාට බලපාන්නේ කෙසේද? මිනිසා පරිසරය වෙනස් කරන්නේ කෙසේද? මිනිස් පරිසර අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල මොනවද කියලා. පරිසරය මිනිසාට කොහොමද බලපාන්නේ? නේද? මිනිසා පරිසරය වෙනස් කරන්නේ කොහොමද? වෙනස් කරනවානේ. මිනිස්සු පරිසරය වෙනස් කරනවා. හරිද? මිනිස් පරිසර අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල අහිතකර ඒවාක් තියෙනවා, හිතකර ඒවාක් තියෙනවා. හැම එකකම හිතකර ප්‍රතිඵල කියලා තියෙනවා. හරි. අපි යමු දැන් දෙවෙනි නිර්වචනයට. පෘථිවියේ අවකාශීය විවිධත්වය අධ්‍යයනය කිරීම භූගෝල විද්‍යාවයි. මෙයා අවකාශීය විවිධත්වය අධ්‍යයනය කිරීමක් ගැන කියලා. කවුද? රිචඩ් හාඩ්සන්. රිචඩ් හාඩ්සන් කියලා තියෙන විදිහට එයාගේ නිර්වචනයේ අඩංගු වෙලා තියෙන මේවා. අවකාශීය විවිධත්වය ඔස්සේ මතුවන භූගෝලීය රටා මොනවාද? ඒ කියන්නේ අවකාශීය විවිධත්වය කියන්නේ තැනින් තැනට තියෙන භූගෝලීය රටා මොනවාද? ඒ කියන්නේ දැන් නුවරඑළියේ තියෙන භූගෝලීය රටාව නෙමෙයි අපේ මෙහි හම්බන්තොට මාතර වගේ පැතිවල තියෙන්නේ නේද? ඉතින් ඒ අවකාශීය විවිධත්වය ඔස්සේ මතුවන භූගෝලීය රටා. එම රටාත් වලට බලපාන හේතු මොනවාද? හේතු මොනවද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ඒවා මතු පිට ඒවා පෘථිවි මතු පිට කෙසේ ව්‍යාප්ත වෙද්ද? දැන් අපි ඒ තැන් දෙක විතරක් නෙමෙයිනේ නේද? අපි මේ හම්බන්තොට මාතර වගේ පළාත් වලට තව සමාන පළාත් තියෙන්න පුළුවන්. ඒ වගේ ඒවා තව කොහෙද ව්‍යාප්ත වෙලා තියෙන්නේ නේ පෘථිවිය මත පිට. හරි. ඒවායේ නැතිවෙන බලපෑම මොනවද? දැන් ඒවා හොඳට බලපානවද නරකට බලපානවද කියලා අපිට පුළුවන් ඉගෙන ගන්න. ඉතින් මේක තමයි අපේ පළවෙනි පාඩම. ඉතින් මේ පළවෙනි පාඩමේ ෂෝට් නෝට් එක ඉවරයි. ඉතින් ඔයාලට මොනවාම හරි දෙයක් තේරුනේ නැත්නම් හරි ඔයාලට හොඳටම තේරුණා නම් හරි තව මේ වගේ ෂෝට් නෝට් වීඩියෝස් ඕන නම් හරි ඔයාලට කමෙන්ට් එකක් දාලා තියන්න ෆීඩ්බැක් එකක් දාලා තියන්න කොහොමද කියලා. ඉතින් අපි ඉස්සරහට අපේ වැටික් කරගෙන යමු. ඔයාලට තුන්රුවන් සරණින් ඔයාලා හිතාගෙන ඉන්න ප්‍රතිඵලය ඔයාලට අපසුසස් පෙළ විභාගයට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම නවතිනවා. ඉතින් හැමෝගෙම සරසවි සිහින සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.